එකෝමත් එක කාලෙක ගැමි ජෝඩුවක් හරීම ආදරෙන් ජීවත් වුණා. රන්මැණිකේ ඇය කෑම බීම වලට හරීම කෑදරයි. රාලි කලේ කුඹුරු ගොවිතැන්. කාගෙන්වත් අත් උදව් නැතුව රාලේ තමයි මහන්සි වෙලා කුඹුරේ වැඩ සේරම කරගන්නේ. රන්මැණිකට කොච්චර කෑම බීම රාලේ ගෙනත් දුන්නත් ඇගේ කෑදරකම නම් අඩුවක් උනේ නෑ. බලන්නකො රාලේ මේ කෙල්ල මගේ ගහේ අඹ ටික කඩාගෙන යනවා. අම්මා තාත්තගේ ගහක් වගේ බලන් දෙපෑ අරන් යන අපූරුව. අහන්නේවත් නැතුව. දුවනවා මෙතනින්. හාමිනේ මං ඔයාට කොච්චර කන්න ගෙනත් දෙනවද? මේ පුංචි කෙල්ලට කෑ ගහන්නේ මොකටද? මං ඕවට නම් කැමති නෑ. ඔහොම කෑ ගහනවද අනික පොඩි දරුවෙක්ට? අදනන් රාලට හොද්දටම කේන්ති ගියා. රන්මැණිකේ කරන හැම දෙයක්ම ඉවසන් ඉන්න රාලට අදනන් ඉවසන් ඉන්න පරිව ගියා. රාලේ කොච්චර ආදරේ වුණත් රන්මැණිකේට රන්මැණිකේ කරන වැඩ නිසාම රාලෙත් අපහසුතාවයට පත් වුණා. හාමිනේ මං කුඹුරට ගිහින් එන්නම්. පැල හිටවන්න තියෙනවා. අද උදේටත් කෑවේ නෑ. ඔය යන්න. එහෙනම් මං දවල්ට කන්ට එන්නම්කෝ. හා හොදයි. මන් ආසම ව්‍යාංජනයක් හදන්නේ. රාලි සුනංගු නොවි එන්ටකු එහෙනම්. මට නම් බෑ ඉතින් කුඹුරු වැඩ කරන්ට. රාලි යන්ටකු එහෙනම්. රාල දවල් වෙලා ඔන්න කුඹුරට ආවා. ගමේ හැමෝම අත්උදවට මිනිස්සු අරන් කුඹුරු වැඩ කළත් රාල නම් තනියම තමයි කුඹුරු වැඩ කළේ. අවුව සැර නිසාම රාලගේ බඩගින්නත් වැඩි වුණා. හාමිනේ උයලා ඉවරද? මම මේ පැල ටිකක් ඉතුරු කරලා ආවේ. අවුව නම් හොඳටම සැරයි. ගහක් යටවත් ඉන්න නම් බෑ. උයපු ටික නම් මං කෑව. රාලේ චුට්ටක් ඉන්නකෝ. අනිත් බත් මුට්ටිය ඉදනකම්. එහැටි වෙලාවක් යන්නේ. ඉක්මනට ඉදෙයිදී. අනේ හාමිනේ තියෙන කෑදර පෙරේතකමට සේරම ටික කෑවද? බඩේ අජීර්ණයක්වත් හැදුනම තමයි ඔයයිට තේරෙන්නේ. කවන්නේ එහෙනම් ඉදුනාම කන්නංකෝ මං. රාල පැල හිටවන එකත් පැත්තකට දාලා ඔන්න ගෙදර ආව බත් කන්න බලාගෙනම. රන්මැණිකේ තියෙන පෙරතකමට රාලට කන්ට තිබුණ කොටසක් කාලා. අනේ කමරාල ඊයේ කෑවත් හරි. මට බඩේ රුදාවක් වගේ. ඉන්ට නම් බෑ අප්පා. බෙහෙත් ටිකක් ගන්න වෙයි වගේ. මං ඊයම කිව්වා නේද? Tamanට කන්න පුළුවන් ගානට ඕනේ කන්න. ඔහේ දැන්වත් පාඩමක් ඉගෙන ගන්නට. රන්මැණිකට ඔන්න බඩේ අජීර්ණයක් ඇවිල්ලා. ගමරාල ඔන්න දොස් කියලා කේන්තියෙන්ම කුඹුරට ගියා. රන්මැණික ගොඩක් වෙලාවට රාලගේ බත් ටිකත් කන නිසා රාලේ ඉන්නේ ගොඩාක් වෙලාවට බඩගින්නේ. රාලේ කුඹුරට ගිහින් කුඹුරේ වැඩ අවර කරලා එන ගමන් ඔන්න ගගෙන් වතුර පොදක් නාගන්නයි මේ හදන්නේ. හිතුවේවත් නැති විදියට ඔන්න වැස්සකුත් ආවා. එන්නම වැස්ස වැඩි වුණා. රාලෙට ගගෙන් එගොඩ වෙන්න බැරි වුණා. හාමිනේක තමනාප වෙලා කුඹුරට ආව රාලෙට වතුරෙන් ගොඩට එන්නම බැරිව ගියා. වැස්සේ සද්ද නිසාම ගමේ කාටවත්ම ඇහුනෙත් නැහැ. අනේ රාලේ මොකද්ද මේ කරගත්තේ? මං තමයි මේ සීරට්ම වැරදි. මගේ මේ පෙරේතකම හන්ද තමයි සේරම. රාලිට ගගෙන් ගොඩේමට බැරිව ගියා. පහුතා උදේ ගමේ මිනිස්සු රාලෙව ගෙදරට ගෙනාවා. රාලි මිය ගිහින් රන්මැණිකට ගොඩාක් දුක හිතුණා. දැන් දුක් වුණාට ඉතින් මොනව කරන්නද? රාලි ජීවත් වෙලා ඉද්දි හරියට කන්න ටිකවක් දුන්නේ නැහැ මේ රන්මැණිකේ. ගෙදර දොරේ වැඩකටවත් හුරුවක් නැති නිසා හිතේ තිබ්බ දුකටම රන්මැණිකෙත් මිය ගියා.